හලෝ යාලුවන සාධනය පිළිගන්නවා නවදිනම් සර YouTube චල්ලකට ඉතින් මේකෙන දෙවනි වීඩිය එක ඔගොලට හිතාගන්න පුළුවන් ඇති ස්ක්‍රීන් එක දැක්කා මොකක්ද මේ කියලා ඉතින් මං අද ඔගොලට කියල දෙන්න යන්නේ ලයි වෝල් පේ එකක් දාන ඉතින් මේක ඔගොලුන්ට අත්තාගන්න ඔන්න විඩියක අන්තිම වෙනක් බලන්න එන අපියක් වීඩිය කර හරි දැන් බලමු ඔගොල්ලෝගේ හෝම් ස්ක්‍රීන් එකට කොහොමද ලයිව් වෝල්පේපර් එකක් දාගෙන ඉන්නේ. ඉතින් මේකට ඔයගොල්ලන්ට මුලින්ම ඕන වෙනවා ඇප් එකක්. ඉතින් මේ ඇප් එකේ නම තමයි TikTok wallpaper. ඉතින් මේ තියෙන්නේ ඒ ඇප් එක. මේ ඇප් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් open TikTok to set wallpaper කියන අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝම මේ විදිහට TikTok එකට අරන් යනවා. ඉතින් මේ TikTok එකට අරන් යන අතර මම කියන්න මාව සබස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න ඔයගොල්ලෝ මාත් එක්ක. ඉතින් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ find wallpapers කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට live wallpapers ටික දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා wallpapers ටික ඔයගොල්ලන්ට පුළුවන් කැමති එකක් මේකෙන් තෝරගන්න. ඉතින් මම මේ පළවෙනියට තියෙන වීඩියෝ එක කරනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ share බටන් එක ක්ලික් කරලා මේ විදිහට ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ යට තීරුවේ ගිහින් set as wallpaper කියන icon එක ක්ලික් කරගන්න. හරි ඉතින් දැන් මගේ මේක storage full හින්දා මේක download වෙන්නේ නැහැ. ඉතින් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කලින් මේ එකටම ගිහිල්ලා. හරි මේ තියෙන්නේ මේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ආවට පස්සේ මේක set as කරගන්න wallpaper එකට. හරි මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේක apply කරගන්න. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ඇවිල්ලා. ඔන්න ඒ විදිහට ඔයගොල්ලෝගේ live wallpaper එක ස්ක්‍රීන් එකට වැල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩබල් ටච් කරලා මේ විදිහට දැනෙක් හොඳ තැනක් බලලා මේක නවත්තලා තියාගන්නත්. ඉතින් මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එක ඔයගොල්ලන්ට සෙට් වෙන්නේ නැති කියලා. ඉතින් මං ඉල්ලනවා මේ වීඩියෝ බලලා ඉතින් මම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මං ආයි දාන වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම දෙන්න ගන්න. ඉතින් සුබ දවසක්. ඉතින් මං අදට මෙතනින් මේ වීඩියෝ නතර කරනවා. හැමෝටම සුබ දවසක්.